මේ ඉන්නේ බ්‍රවුනි. මං අද ඔයාලට කියන්න යන්නේ බ්‍රවුනිගේ කතාව ගැන. බ්‍රවුනි කියන්නේ අපේ ස්කීම් එකේ අලුතෙන් ඉපදිච්ච චූටි බලු පැටියෙක්. අපේ ස්කීම් එකේ ඉන්නවා බල්ලෝ 4-5ක් විතර අපි ඉන්න පැත්තේ. ඊට එහා පැත්තේ පාරේ තව බලු පැටව් සහ ලොකු බල්ලෝ ගොඩාක් ඉන්නවා. අපිට පුළුවන් විදිහට මේගොල්ලන්ට කන්න දෙනවා අපිට වෙලාව තියෙන විදිහට. නිතරම බලනවා ස්කීම් එකේ ඉන්න අනිත් කට්ටියත් මෙයාලා ගැන. ඒ වුණාට බ්‍රවුනිට එකපාරටම අසනීප වෙලා බිම වැටිලා හිටියා. හැබැයි ඊට කලින් දවස් හැම එකකම එයා ගොඩාක් හොඳට හිටියා. මෙයාට දැන් මේ ටික් ෆීවර් හැදිලා තියෙන්නේ. බිම වැටිලා හිටියට පස්සේ මං එයාව ඉතාමත් ඉක්මනින් ළඟම තියෙන හොස්පිටල් එකට ගෙනිච්චා. ලේ එකක් චෙක් කරලා බලද්දි මෙයාට හොඳටම අමාරුයි ටික් ෆීවර් හැදිලා. මෙයාගේ ලේ කවුන්ට් එක ගොඩාක් අඩු වෙලා තිබුණා. හිමොග්ලොබින් ප්‍රමාණය ගොඩාක් අඩු වෙලා තිබුණා. ඒක නිසා ડોක්ටර් කිව්වා මෙයාගේ ජීවිතේ බේර ගන්න පුළුවන්ද බැරිද කියලා ස්ථිරව කියන්න බෑ කියලා. ඒ වුණාට අවශ්‍ය සේලයින් සහ බෙහෙත් දීලා මම පැයකට විතර පස්සේ එයාව ආයිමත් ස්කීම් එකට ගෙනිච්චා. මේ තියෙන්නේ එයාගේ ටික්කෝ ගලවනවා. එයාගේ කිනි තුල්ලම් මැක්කන් ගොඩාක් හිටියා. මෙයාව මට හම්බෙච්ච පළවෙනි දවසේ මම මෙයාව හොඳට නෑවුවා. නෑවුවට අනිත් බල්ලොත් එක්ක ඉද්දි මෙයාට ටික්කෝ ආයිමත් බෝ වෙලා තිබුණා. මෙයා ගොඩාක් චූටි නිසා ටික්කන්ට බෙහෙත් දාන්න මම හිතුවේ නෑ මොකද පොඩි වැඩි නිසා. මෙයාගේ අම්මත් අපේ ස්කීම් එකේ ඉන්නවා. ඉතින් අපි ගොඩාක් හොඳට මේගොල්ලන්ව බලාගත්තා. මට පුළුවන් වෙලාවට මම බලනවා. ස්කීම් එකේ අනිත් කට්ටියත් ගොඩාක් මෙයාලට කෑම බීම එහෙම දෙනවා. දැන් මේ කරන්නේ ටික්කෝ සුද්ධ කරන එක. ඉතින් ඔයාලටත් කියන්නේ ඕගොල්ලන්ගේ වීදි සුනකයන් ඉන්නව නම් ඒගොල්ලන්ට පුළුවන් විදියට උදව් කරන්න. ටික්කෝ අයින් වෙන බෙහෙත් ಜಾති තියෙනවා. ඒවා හොයලා ගිහිල්ලා ඕගොල්ලොන් ඒගොල්ලන්ට දාන්න. මොකද එයාලගේ ජීවිතත් ගොඩාක් අසරණයි සහ එයාලා ජීවිතේට ගොඩාක් ආස කරන කට්ටිය. ඉස්සරහට තමයි ගොඩාක්ම දුක හිතෙන සිද්ධිය තියෙන්නේ. මොකද මෙයාගේ අම්මා මෙයාට හරීම ආදරෙයි. මෙයා නැතුව තප්පරයක්වත් ඉන්නේ නැහැ මෙයාගේ අම්මා. ඉතින් මං එයාව හොස්පිටල් එකේ බෙහෙත් කරලා ගෙදර අරයි යන ගමන් අපේ ස්කීම් එකේ ඉන්න අනිත් කට්ටියගේ ටික්කෝ නැති වෙන්න මේ ටික්කන්ට දාන බෙහෙත් ටික අරගත්තා. මෙන්න මේ જાතිය පාමසි වලින් ඕගොල්ලන්ටත් ගන්න පුළුවන්. වීදි සුනකයන් ඉන්නවා නම් පුළුවන් කෙනෙක් ඉන්නවා නම් මේ වගේ බෙහෙතක් අරගෙන එයාලගේ බෙල්ලේ ඉඳලා කොන්ද දිගේ දාන්න තියෙන්නේ. හැබැයි බර බලලා බර අණුව නිරෝගීකම අණුව තමයි මේක දාන්න තියෙන්නේ. මොකද මේක සැර බෙහෙතක්. මේ සැර බෙහෙත බල්ලන්ගේ වකුගඩු වලටත් බලපානවා කියලා ડોක්ටර් කිව්වා. ඉතින් ඒක නිසා පොඩ්ඩක් හොයලා බලලා නිරෝගී බල්ලන්ට ඒ බෙහෙත දාන්න කියලා මං ආදරෙන් ඉල්ලනවා. මේ තියෙන්නේ pet food. මම ඉතින් මගේ චූටි බ්‍රවුනිට මේ pet food ගත්තා. ඒ වගේම chicken essence උත් ගත්තා. ලේ වඩවන නිසා. නමුත් මම මේවා කොච්චර එයාට දෙන්න උත්සාහ කරත් එයා ගොඩාක් අමාරුවෙන් තමයි හිටියේ. මේක බොන්න දුන්නට එයාට පොවා ගන්න බැරි වුණා. මොකද ඒ තරම් එයාට අසනීප වෙලා හිටියේ. ඊට කලින් දවස් 2කට විතර එයා හොඳට හිටියා. නැත්තම් මං එයාව හොස්පිටල් එකට අරගෙන යනවා. එකපාරටම තමයි එයාට අමාරු වුණේ. මම මේ බෙහෙත් පොන අතරෙත් එයාගේ අම්මා එළියේ ඉඳලා හයියෙන් කෑ ගහනවා පැටියව ඉල්ලලා. මොකද එයාට චුට්ටක්වත් එයාගේ පැටියව නැතුව ඉන්න බෑ. මම පුළුවන් තරම් උත්සාහ කරා එයාව බේර ගන්න. නමුත් මට බැරි වුණා ඒක කරන්න. ඒකට කාලය තමයි බලපෑවේ. මොකද මට කලින් දැනගන්න අවස්ථාවක් තිබුණේ නැහැ මෙයාට ටික් ෆීවර් කියලා. මෙයා හොඳට දුවලා පැනලා හිටියා. ඒක නිසා අපේ ස්කීම් එකේ කවුරුත් හිතුවේ නෑ එයාට අසනීපයි කියලා. මේ ඉන්නේ අපේ ගෙවල් 2-3 ඉස්සරහා ඉන්න බල්ලෝ ටික. මේ අපේ ගෙවල් ඉස්සරහා බල්ලෝ 6ක් විතර ඉන්නවා. ඉතින් මම හැම කෙනාටම ටික් ෆීවර් හැදෙයි කියලා බෝ වෙයි කියලා ටික්කෝ නැති වෙන්න මේ වගේ බෙහෙත් ගෙනල්ලා හැම බල්ලගේම බෙල්ලට දැම්මා. ඉන්නේ මගේ චූටි පැටියාගේ අම්මා. ඔය ඉන්නේ. එයාගේ අම්මා දන්නවා දැන් එයාගේ පැටියට අසනීපයි කියලා. මෙයා චුට්ටක් සැරයි. ඒ වුණාට මම ෂේප් එකේ මෙයාගේ බෙල්ලටත් දාන බෙහෙත දැම්මා. පුළුවන් කෙනෙක් ඉන්නවා නම් ඔයාලගේ වීදි සුනකයන්ටත් මේවා දාන්න. නැත්තම් ටික් ෆීවර් කියන ලෙඩෙන් ගොඩාක් සත්තු මැරෙනවා. මොකද එක්කෙනෙක්ට දැම්මොත් වැඩක් නැහැ. එතන ඉන්න හැම කෙනාටම ඒවා දාන්න ඕනේ.
මොකද එක්කෙනෙක්ට දාලා එයාගේ ටික්කො ටික හැලුණට වැඩක් නැහැ. ටික කාලෙකින් අනිත් සත්තුන්ගෙන් මෙයාලට බෝ වෙන්න බලනවා. ඊට පස්සේ ඕගොල්ලොන්ට පුළුවන් නම් ගැහැණු සත්තු ඉන්නවා නම් එයාලව ඔපරේෂන් කරන්න. ඉතින් පැය ගානකට පස්සේ චූටි පැටියා අපි හැමෝම දාලා යන්න ගියා. ඒකෙන් එයාගේ අම්මට ගොඩාක් දුක හිතුණා. කෝ අයින් වෙන්න යා නැති වෙලා දැන්. කෝ අයින් වෙන්න. දැන් නැති වෙලා. අයින් වෙන්න. කොහෙන්? ඉතින් මෙයාව කොච්චර අයින් කරන්න හැදුවත් මෙයා අයින් වුණේ නැහැ. මම මෙයාව වල දැම්මේ එයාගේ අම්මට හොරෙන්. එයා හැමතිස්සෙම වලගාවට ගිහිල්ලා වල හාරන්න හදනවා ළමයාව උඩට ගන්න. ඉතින් මට ගොඩාක් දුක හිතුණා. එයාගේ දුක තුනී වෙලා යනකම් මං එයාව අපේ ගෙදර ඇතුලේ දවස් 2ක් තියාගෙන හිටියා. ඒ දවස් දෙකේදීත් එයා ගොඩාක් දුකෙන් හිටියේ. ඉතින් මේ වගේ දුක්බර කතා ඔයාලගේ පැතිවලත් ඇති. ඉතින් ඒක නිසා අපි හැමෝම පුළුවන් විදිහට වීදි සුනකයන්ට පූසන්ට හැම සතෙක්ටම උදව් කරමු කියලා මම ආදරයෙන් ඕගොල්ලන්ගෙන් ඉල්ලනවා.